ආයුබෝවන් හරිම වෙද වෙතින් මෙන්න සුවිශේෂී කාලගුණ නාවකයක් සුවිශේෂී යාවත් කාලීන කිරීමක් අලුත්ම දාත් තුළින් හරිම වෙද පැවසූ පරිදි ශ්‍රී ලංකාව ආසන්නයේ පළවෙනි කැළඹීම ඇති වූවා එයින් වැසි තත්ත්වයන් ඇති වූවා ඉන්පසු අපි පැවසූ පරිදිම එම කැළඹිලිකාරී තත්ත්වය ශ්‍රී ලංකාවෙන් නික්මී බස්නාහිර මුහුදු කලාපයේ අරාබි මුහුදු දෙසට නික්මී ගියා. ඉන්පසුව අප පැවසුවා දින දෙකක් පමණ වැසි තත්ත්වයන් අඩුවනවා. ඉන්පසුව නැවතත් මෙන්න සෙනසුරාදා නොවැම්බර් මාසේ 22 වෙනිදා සෙනසුරාදා සිට දෙවනි කැළඹිලිකාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ සෙන්දිග නිවාඩු නිකේතනය අනුරාධපුර විනෝද චාරිකා අධ්‍යාපන චාරිකා සහ වන්දනාමාන කිරීමට පැමිණෙන අයවලුන් සඳහාම විශ්වාසනීය ආරක්ෂාකාරී සහ සුවපහසු පිරිසිදු නවාතැන් පහසුකම් අනුරාධපුර සහ ඒ අවට පවතින අවම මිල ගණන් අප ලබා දෙනවා. දැන් මම තන්න 071 97 69 463 071 85 87 297 අනුරාධපුර පූජා නගරයට කිලෝමීටර් 2ක දුරින් කිරි ආහාර සකස් කිරීමට ඇති හැකියාව සහ ඒ සඳහා සියලුම උපකරණ නොමිලේ ලබා දෙනවා. ගෑස් හා දර මගින් ආහාර සකස් කර ගැනීමට හෝ අප වෙතින්ද ඔබට පිරිසුදු භාවයෙන් උසස් තත්වයෙන් ආහාර ලබා ගැනීමේ හැකියාව. ඔබ වෙතින් ආහාර සකස් කර ගැනීමේදී අප විසින් ආහාර පිසීමට අවශ්‍ය සියලු උපකරණ ලබා දෙනවා. ගෑස් ලිප, ගෑස් හා රයිස් කුකරය හැර. දැන්ම පැමිණෙන්න, දැන්ම විමසන්න සෙන්දික නිවාඩු නිකේතනය අනුරාධපුර. නැගෙනහිර මුහුදු කලාපයේ නිර්මාණය වෙනවා. මේ හේතුවෙන් නැවතත් වැසි තත්ත්වයන් පෙර කැළඹිලිකාරී තත්ත්වයටත් වඩා තදින් ඇති වෙනවා. මේ හේතුවෙන් තද වැසිවලට සූදානම් වන්න නොවැම්බර් මාසේ 23 වෙනිදා 22 වෙනිදා සෙනසුරාදා ඉරිදා වැනි දිනවල සිට ඉදිරියට. ඒ අනුව ඉදිරිදිය බොහෝ වැසි සහිත කාලයක් තමයි ඇතිවන්නේ. මෙන්න අර බොහෝ දෙනා කිව්වේ වැසි තත්ත්වයන් අඩුයි. මේ කාලේ ඊසානදිග මෝසමේ වැස්ස අඩු වෙනවා. අන්න ඒ අඩු වෙච්ච වැස්ස තමයි මේ එන්නේ. නිවැරදි විද්‍යාත්මක සාධකයක් නොමැතිව එසේ තීරණවලට එළඹෙන්න එපා. හරිම වෙද වැනි වගකියයුතු කාලගුණනාමකයක් දිනපතා නරඹන්න. එවිට ඔබට කවදාවත් වරදින්නේ නම් නැහැ. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. නැවතත් හමුවමු අපගේ මීලං කාලගුණනාමකයෙන්. එවිට ඔබට සබ්ස්ක්‍රයිබ් කළ, ලයික් කර, කමෙන්ට් කර, ෂෙයා කිරීමෙන් අනතුරුව ඔබට අප කාලගුණනාමකයක් ශ්‍රී ලංකාවේ නිවැරදිම කාලගුණනාමකය, ජනප්‍රියම කාලගුණනාමකය පළ කළ සැනින් ඔබ වෙත ලැබෙනවා. හැමදාම නොමිලේම. නැවතත් හමුවමු මීලං කාලගුණනාමකයෙන්. සියලු දෙනාට සෝදායි දිනයක්, සෝදායි ඉදිරි කාලයක් වේවා.